මීට වසර 2000කටත් පෙර තම ජනතාව එක්සත් කොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගෞරව පිණිස මහා ස්මාරකයක් ගොඩනැගීමට එක් ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් සිහින මැව්වේය. ඊමහත් භක්තියෙන් හා වීරියෙන් යුතුව දුටුගැමුණු මහරජතුමා අනුරාධපුරයේ පූජනීය භූමිය මත රුවන්වැලි සෑයේ අත්තිවාරම යොදමින් එහි ඉදිකිරීම ආරම්භ කළසේක. වසර ගණනාවක් ගෙවී ගිය දැඩි හිරු රැස් මධ්‍යයේ සහ අප්‍රමාණ කැපවීම හමුවේ රුවන්වැලි සෑයේ මහා ධවල දාගැබ අහස සිබින්නාක් මෙන් ආඩම්බරයෙන් ඉහළ නැංගිය. ඉදිකිරීම් කටයුතු නිම වූ කල්හි රජතුමා විසින් දේශයට සදාතනික සාමයේ ආශිර්වාදය එක් කරමින් බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා සෑ ගර්භයෙහි තැන්පත් කරන ලදී. අද දවසේද රුවන්වැලි මහා සෑය නොසැලී නැගී සිටී. එහි දවල ගර්භය ශ්‍රී ලාංකේය හිරු රැස් යටතේ දිදුලමින් අපගේ ශ්‍රද්ධාව, ධෛර්යය සහ අභිමානය පිළිබඳව සියලු දෙනාටම යලි යලිත් සිහිපත් කර දෙයි.